Hey guys, welcome to XM official YouTube channel in Sri Lanka. අද අපි මේ වීඩියෝෙන් කතා කරමු bullish trap pattern එක ගැන. bullish trap pattern එක. අපි කතා කරමු මේ වීඩියෝෙන් bullish trap pattern එක හැදුනයින් පස්සේ අපි entry එකක් ගන්නෙ කොහොමද? අපි entry එක frame කරන්නේ කොහොමද? PR set zone එකේ logical entry එකක් අපි frame කරද්දී අපි consider කරන්න ඕන factors මොනවද කියලා. හරි. අපි බලමු මේ illustration එක කරනවා keynotes අපි bullish trap pattern එක අඳුනගන්නේ කොහොමද කියලා. මුලින්ම XA leg එක එහෙම නැත්නම් bullish පැත්තට හැදෙන leg එක uptrend එක පැත්තට හැදෙන leg එක XA ගැන කතා කරන XA develop වුණායින් පස්සේ අපි B ගැන හිතනවා B හැදෙන්නේ කොතනද කියලා අපි clue එකක් ගන්න අපි Fibonacci tool එක පාවිච්චි කරනවා. ඒතර Fibonacci tool එකෙන් අපි XA වලට දැම්මයින් පස්සේ B තියෙන්නේ 38.2 to 61.8 කියන zone එක තුල. දැන් හරි XA හරි AB හරි අපිට ඊට පස්සේ ඕන BC leg එක BC leg එක හොයාගන්න අපි Fibonacci retracement එක දානවා AB leg එකට. AB leg එකට දැම්මම අපිට zone එකක් එනවා 38.2 to 88.6 කියන area එක තුල තමයි C leg එක develop වෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ D එක සහ PR set zone එක. අපි මුලින් කතා කරමු PR set zone එක. PR set zone එක හොයන්න අපි BC වල project කරායින් පස්සේ PR set zone එක අපිට එනවා 261.8 to 361.8 කියන zone එක තුල. ඒතර මෙන්න මේ PR set zone එක තුල තමයි අපේ entry එහෙම නැත්නම් bullish entry අපි frame කරන්නේ. මේකේ තියෙන factors bullish පැත්තට තියෙන හැම factor එකම consider කරලා මෙතනින් අපි entry එකක් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ PR set zone එක තුල. හොඳට මතක තියන්න bullish trap නෙවෙයි harmonic මොන pattern එක develop වුණත් entry එකක් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ මෙතන මේ zone එක ඇතුලේ තියෙන probability එක අනුව bullish පැත්තට හෝ bearish පැත්තට අපිට එන probability එක අනුව. අපි less probability නේ අපි කොහොමද ගන්න high probability entries විතරයි අපි frame කරන්නේ. ඊට පස්සේ අපි D leg එක හොයාගන්න අපි මොකද කරන්නේ XA වලට අපි fib එක දාන XA වලට fib එක දැම්මම පස්සේ D leg එක එනවා 161.8 කියන area එක තුලින්. ඊට පස්සේ අපි stop loss TP order frame කරන එක ගැන කතා කරමු. PR set zone එක ඇතුලේ තමයි අපි entry frame කරන්නේ. PR set zone එකට යටින් theoretical stop loss තියෙනවා. TP ගැන කතා කරොත් TPත් අපි theoretical TP ගැන කතා කරොත් එහෙම CD leg එකෙන් අපි CD leg එකට fib එක දැම්මෙන් පස්සේ first TP එක 61.8 second TP එක 127. ඔයාලා මේක හොඳට මතක තියාගන්න harmonic patterns නෙවෙයි කිසිම දෙයකට theoretically stop loss TP තියන්න එපා. මේ වීඩියෝ වල අරමුණ ඔයාලා logical trader කෙනෙක් කරන එක. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා logical stop loss logical TP තියන previous top and bottom supply and demand consider කරලා. හරි. අපි MT5 platform එකට ගිහිල්ලා අපි example එකක් කතා කරනවා bullish trap pattern එකට. CAT CHF chart එකේ bullish trap pattern එකක් develop වෙලා තියෙන අපි මුලින්ම keynotes කොහොමද පිළිටන්නේ keynotes mark කරන විදිය බලමු. අපි මුලින්ම XA leg අපි XA leg එක develop වුණාට පස්සේ අපි බලනවා B leg එක කොතනද පිළිටන්නේ කියලා. ඒතර B leg එක තියෙන තැන එනතම් B leg එකේ zone එක අපි හොයාගන්න. අපි XA වලට Fibonacci tool එක දානවා. B leg එක පිළිටන්නේ 38.2 to 61.8 කියන area එක තුල. බලන්න මෙතන area එක තුල තමයි B leg එක හැදෙන්නේ. ඒ වගේම B leg එක හැදිලා ඉවරයි කියලා අපි දැනගන්න market එක මේ එන movement එකට විරුද්ධ පැත්තට against පැත්තට strong candle එහෙම නැත්නම් දැන් මෙතන කතා කරොත් එහෙනම් bullish candle දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් develop වෙන්න ඕනේ. ඒ කියන්නේ market එක move වෙන පැත්තට විරුද්ධ පැත්තට momentum එකක් වුණා කියලා අපිට එතන prove වෙන්න ඕන. හරි ඊට පස්සේ අපි C leg එක පිටර තැන හොයන්න අපි AB වලට fib එක දානවා. AB වලට fib එක දැම්මම පස්සේ C leg එක පිටරන්නේ 38.2 to 88.6 කියන area එක තුල. 88.6 කියන්නේ මෙතන 38.2 කියන්නේ මෙතන. බලන්න ඒ area එක ඇතුලේ තමයි C leg එක develop වෙලා තියෙන්නේ. previous movement එක පැත්තට විරුද්ධ පැත්තට candlestick එහෙම නැත්නම් bearish candle strongly හැදෙන්න ඕන. දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්. දැන් අපිට XA හරි AB හරි BC හරි දැන් අපිට PR set zone එක සහ අපිට ඕන ඉතුරු එක D leg එක. හරි. BC වලට market එකේ fib එක දානවා. BC වලට fib එක දාලා PR set zone එක හොයාගන්න. PR set එක තියෙන්නේ 261 to 361. 261 කියන්නේ මෙන්න මෙතන 361 කියන්නේ ඔන්න ඔය තැන. ඒතර ඔය area එක තුල තමයි PR set zone එක develop වෙන්නේ. ඒතර අපි market එක move වෙද්දී කොහොමද යන්නේ? හරිද? එතකොට දැන්
ඔන්න ඔය වෙලාවේ අපි PR සෙට් එක ඇඳගත්තා. සහ මෙතනින් මට මෙන්න මේ බුලිෂ් කැන්ඩල් එක නිසා සහ මෙන්න මේ සිග්නිෆිකන්ට් වීක් එක නිසා මට මෙතනින් බයි කරන්න පුළුවන්. හරිද? එතකොට අපි D leg එක ගැන කතා කරමු. D leg එක අපි අඳුර ගන්න මොකක්ද නේද? D leg එක අපි අඳුර ගන්න XA වලට fib එක දානවා. XA වලට fib එක දැම්මම අපි horizontal line එකක් දාගමු. 161.8 වලින් තමයි D leg එක අවසන් වෙන්නේ. හරි. එතකොට D leg එකත් එතනින් අවසන් වෙනවා. PR set zone එකත් මෙතන. එතකොට මම කිව්වා මෙන්න මේ candle එක develop වෙලා ඉවරනවා මම entry එකක් ගන්නවා. මොකද මෙන්න මේ significant wick එක නිසා ලොකු buying pressure එකක් මෙතන මට පේනවා. හරිද? සහ මේ significant impulsive candle එක නිසා මට buy කරන්න පුළුවන්. මම මෙතනදී බලනවා මෙන්න මේ level එක. මේ monitoring stage එකෙන් මේ level එක උඩින් candle එක close වෙනකන් ඉන්නවා. හරි close වුණා. ඊට පස්සේ මට බයක් නැහැ මාකට් එක ඉහළට යන. මම first TP එක මම logically තියන්නේ මෙතන. ඊට පස්සේ මම stop loss එක entry level එකට move කරලා second TP එක මම මෙන්න මේ level එකට තියනවා. මේ level එකක් කිව්වට මෙන්න මේක මේ wicks වලට මම අඳින එක zone එකක් වෙන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙතන මත තව වැදගත් දෙයක් කියන්න. මෙතන hidden node block එකක් තියෙනවා. හරිද? මේ hidden node block එකේදී දැන් මාකට් එක හදිස්සියක් නැවතත් RTO වුණොත් return to origin වුණොත් එක leg එකකින් හෝ දෙකකින් එක leg එකකින් හෝ දෙකකින් කියලා කියන්නේ දැන් බලන්න මාකට් එක මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙහෙම උඩට ගියානේ. හරිද? උඩට ගිහිල්ලා මේක එක leg එකයි. එක leg එකකින් ආපහු ආවා. එතකොට අපිට නැවතත් මෙතනින් entry එකක් ගන්න පුළුවන් බය නැතුව. මොකද මෙතන market makers ලගේ orders ඉතුරුලා තියෙන නැවත RTO එකට එන්නේ. එයාලා තව market එක up කරන්න ඕන ඉතුරු orders ටික මෙතනින් දාගන්න. හරිද? ඔන්න ওই විදිහට තමයි market makers ලගේ orders තියෙන තැන් අපි හොයාගන්න. ඊට පස්සේ leg දෙකකින් ආවා කියන්නේ මේක තමයි leg දෙක. පැහැදිලිද? එතකොට leg 3 4කින් ආවෙන් පස්සේ අපි ඒක consider කරන්නේ ගොඩක් ලොකු probability එකක් තියෙන එක leg එකකින් ආවෙන් පස්සේ නැවතත් ඒ පැත්තට market එක move වෙන. හරි. ඔන්න ওই විදිහට තමයි bullish trap pattern එක develop වෙන්නේ සහ අපි entry එකක් frame කරන්නේ ඔන්න ওই විදිහට. අපි stop losses TP ගැන කතා කරොත් එහෙම මම වල logical TP තියෙන තැන කිව්වා. හැබැයි කොයිම වෙලාවකත් theoretically TP තියන්න යන්න එපා. එතන මම stop loss එක තියන previous top and bottom consider කරා. මට line එකක් අඳින්න නැතුව previous top and bottom කොතනද තියෙන්නේ කියලා identify කරගන්න පුළුවන්. ඒක ඔයාලටත් දවසකේ chart pattern වලට අපි ගොඩක් lines market එකේ යනකම් trade කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද market එක වගේ ඔළුවට ආවයින් පස්සේ හැමදේම වගේ හිතේ ඇඳෙනවා structure එකක්. එහෙම නැත්නම් මේක හරියට ජ්‍යාමිතික නිර්මාණයක් වගේ හිතේ ඇඳෙන එකට කාලයක් යනවා. trading කියන්නේ අමාරු නෑ. මේක rocket science නේ. හරිම ලේසි. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න logical trading අපෙන් ඉගෙනගෙන ඔයාලා logical trader කෙනෙක් විදිහට ඉස්සරහට යන්න අනිවාර්යෙන් පුළුවන්. එහෙනම් guys අපි ආපහු ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you guys. Thanks for watching us.